ඔගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයගලන්ට දෙන්න යන ව්‍යායාම ටික තමයි බඩට කරන ව්‍යායාම ටිකක්. ඉතින් අමාරුයි, මුල් හරියේදී අමාරුයි. නමුත් ඔයගලන් මේක කරගෙන යනවා නම් අඩුම තරමේ 10 ගාන හැරි හැමදාම ඔයගලන්ට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාට අපි දරු ප්‍රසූතියෙන් පස්සේ අපේ බඩේ එල්ලා වැටෙන ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් බඩ එල්ලා වැටීම මෙතනින් සිදු වෙනවා. ඒක හරි කැතයි. ඉතින් අපි ඉස්සෙල්ලා තිබ්බ බඩ වගේ නෙමෙයි. දරු ප්‍රසූතියෙන් පස්සේ වෙනස්ම ඇඟක් තමයි එන්නේ. ඉතින් අපි ඒක පොඩ හදා ගන්න ඕනේ. ඉතින් මේ බඩට කරන ව්‍යායාම ටික ඔයගලන්ට පුළුවන් හැමදාම කරන්න පුළුවන්. නැත්නම් සතියට දවස් 3ක් හෝ කරන්න. ඉතින් මම කරන විදිහටම කරන්න මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම් කොහොමද කරන්න ඕනේ කියලා. හොඳයි එහෙනම් අපි පටන් ගමු. ඉස්සලාම චුට්ටක් රිලැක්ස් වෙන්න. ඊට පස්සේ අත් දෙක උඩට අරගෙන කකුල් දෙක මේ විදියට තියාගෙන හොඳට ස්ට්‍රේට් කරගෙන හිමීට පිටිපස්සට පොඩ්ඩක් එනවා. නැවතත් හිටපු තැනටම එනවා. මේ වගේ අපි 4ක් කරමු. හරි. අපි කරමු 1 2 3 and 4. හරි. ඔහොමම හිමී දිගහැරෙන්න. ඊට පස්සේ දනිස් දෙක නමාගෙන උඩට මෙන්න මේ විදියට එන්න ඕනේ. ඉතින් මේක හොඳට බඩට වදින ව්‍යායාමයක්. ඔයගොල්ලන්ට පුළුවන් විදියට ඒ කියන්නේ 10ක් හරි කරන්න බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 and 7 8 9 10. ඕකේ හොඳට හුස්ම ගන්න. ඊට පස්සේ අපි බේබි ක්‍රන්ච් කරන්න යන්නේ. මෙන්න මේ විදිහට 1 2 3 4 5 6 7 8 9 10 and 1 2 3 4 5 6 7 8 9 10. හොඳට හුස්ම ගන්න. අපි නැවතත් රෝල් අප් 20ක් කරන්න යන්නේ. ඔබට කැමති නම් ඉස්සෙල්ලා 20 කළා නවත්තන්න. මම ටෝටල් එක 40ක් වෙන්න කරන්නේ. හරි. 1 2 3 4 5 6 7 and 8 9 10. 1 2 4 5 6 7 8 9 10. ඕකේ දැන් හොඳට හුස්ම අරන් රිලැක්ස් වෙන්න. අපි ඊළඟ ව්‍යායාමයට යමු. ඊළඟ ව්‍යායාම නැවතත් බේබි ක්‍රන්ච් 20ක් අපි කරනවා. හරි. අපි කරමු එහෙනම් 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 9 10. ඕකේ හොඳට හුස්ම ගන්න. ඊට පස්සේ කකුල් දෙක අපි මේ විදිහට උස්සන එක කරන්නේ. leg rises. ඉතින් අමාරුයි. නමුත් කරගෙන යද්දී ඔයගොල්ලන්ට හුරු වෙයි 10ක් හරි කරලා නවත්තන්න. 1 2 3 4 5
6, 7, 8, 9 and 10. 1, 2, 3, 4, 5 and 6 and 7 and 8 and 9 and 10. ඕකේ දැන් හොඳට හුස්ම ගන්න. දැන් අපි තවත් 20ක් කරන්න යන්නේ. ඔයගලන්ට අමාරු නම් ඒ 20 කළා නවත්තන්න ප්‍රශ්නයක් නැහැ. 40ක් වෙන්න තමයි කරන්නේ. 1 2 3 4 5 and 6 and 7 and 8 and 9 and 10. තව 10යි. 1 2 3 4 5 6 7 and 8 and 9 and 10. Okay, relax. හොඳට හුස්ම ගන්න. හොඳට ඇද ගන්න. ආරම්භයේදී කරන ව්‍යායාම පිළිබඳව වෙන වීඩියෝ එකක් කරලා තිනවා. ඒ මුල් පියවරේ සිට යන අයට ඒ ලින්ක් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒක හිමින් කරලා හෙවි ව්‍යායාම වලට යන්න. හරි, ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. මාව subscribe කරන්න, like කරන්න, comment එකක් පල්ලෙහෙන් දාගෙන යන්න. ඔයගොල්ලන්ගේ අදහස් මට කියන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.